සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම ජෙස් පිහිටයි. මේ ඔයගොල්ලන් දකින්නේ මගේ දවස මම ගත කරපු විදිය. ඉතින් ඔන්න උදේම බබත් එක්ක පල්ලි ගිහින් ඇවිල්ලා බබා ඉන්නේ මහතට අක්කලා ඉඳන් නිද්දා. ඉතින් එයා ඉරිදා ඉන්න මම ගියා ඉරිදා පල්ලි යන්න. ඉතින් එහෙ ගිහිල්ලා පල්ලි ගිහිල්ලා ඉතින් අපි උදේ එව්වේ නැහැ. එහෙ උයලා තිබ්බ කෑම ඒගොල්ලන් මේ බාරයක් ඔප්පු කරන්න කොහෙද පල්ලියකට යනවාකෝ. ඉතින් අපිට ඒගොල්ලන් අදපු කෑම ටික ඔක්කොම අරන් යන්නකෝ. ඒකින්ද මම ඉතින් දවසම එව්වේ නැහැ. මගේ උපන්දිනේ තෑගි වලට හම්බුනානේ මට රෙදි ගවුම් රෙද්දක්. ඉතින් මට නයිටියක් කරන්න ආස හිතුණා. ඉතින් ඔය ඔයගොල්ලන් දකින්නේ මම නයිටිය මහන විදිය තමයි. ඉතින් මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මහන විදිය මේ ගන්න විදියෙම පෙන්වන්න හැදුවා. ඒ වුණාට ඒක පැහැදිලි නෑ. ඉතින් මම මේකේ මේ ආයෙ වීඩියෝ එකක් ගේන්නම් ඔයගොල්ලන්ට මහන විදිය. මම කිව්ලට් නයිටි පෙයාට ස්කර්ට් එහෙම කරනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මගෙන් මහලා ගන්න පුළුවන්. ඔය කැමති අය ඉන්නවා නම් මට WhatsApp නම්බරෙට මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ මම නයිටි එක මහන විදිය තමයි. ඉතින් ওই විදියට මම මහන අතරේ අපේ මහත්තයා අපේ කොන්ක්‍රීට් ගල් වගේ පාරේ ඉතුරුලා තිබ්බනේ. ඉතින් ඒක එයා කුස්සිය පැත්ත ලස්සනට අස් කරලා ඒ ටික දාලා මල් පැල ටිකක් එහෙම තිබුණා. ඒ ටික ඔක්කොම පෝච්චි වල ඉතුරුලා එයා ඒ වැඩ කොටස කරලා. ඉතින් මට මේ ලේසි. ඉතින් ඕගොල්ලන් දැක්කමයි මම ඒ දවස් ගත කරපු විදිය තමයි. ඉතින් කාට හරි මේ මහණකින් පෝච්චි ටිකක් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් බලන්නකෝ අපේ දේවල් අපිම කරගන්න උත්සාහ කරන එක තමයි ගොඩක් වැදගත්. ඉතින් හැමතිස්සෙම Tamanට බෑ නෑ කිකින් නැතුව උත්සාහ කරන්න දෙයක් කරගන්න. ඉතින් මේ වීඩියෝ එකට ඔයගොල්ලන් කැමති ඇති කියලා මම හිතනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා. ගිහින් එන්න.